Right? Pramada, what did you say this game? Secret Santa. Secret Santa. Secret Santa. Looking good. Hi guys. අපි අද ප්ලේ කරන්න යන්නේ Secret Santa. මගේ නමට ආවේ බොග්දාන්. එයාගේ නම තමයි බොග්දාන්. මම ඩිසයින් එකක් දීලා මේක හදාගත්තා. මේක නිකන් වෝල් හැංගින් එකක් වගේ පේන්නේ. මන් දන්නේ මන් දුක් මේ ඉතින් හදාගත්තා එහෙම එකක්. ඊට පස්සේ මෙන්න මෙහෙම බොක්ස් එකක් අරගෙන ඒක දුන්න බොක්ස් එකම අරගෙන මෙන්න මෙහෙම අපි බොක්ස් එක හදා ගන්නවා. ඩිසයින් Kadi modal bul. මේක මෙහෙම මේ රැපින් කරලා ඊට පස්සේ මේ මට රැපින් පේපර් එකක් හම්බුනේ. මේ රැප් කරන පේපර් එකක් හම්බුනා. ඊට පස්සේ අපි මෙහෙම මේක රැපින් කරන එක මෙහෙම දාලා අපි මේක ස්ටෑන්ඩ් එකක් වගේ හදන්න ඕනේ. ෂා. මෙහෙම ස්ටෑන්ඩ් එකක් වගේ හදලා ඊට පස්සේ අපි මේව දානවා. නිකන් ලුක් එකට ලස්සන ලුක් එකක් එන්න. නිකන් යුනික් ලුක් එකක් එන්න අපි මෙහෙම මේක දානවා. දාලා ඊට පස්සේ ඒක හොඳයිද නැත්නම් ක්‍රිස්මස් නිසා මේක හොඳයි. ඒක නම් මේක හොඳයි. ආහා. This is nice. This one. No? Oh, this one is nice. Asha. මෙන්න කර්මම කඩෙන් ගත්තේ. මෙන්න මේ ලස්සනට. මෙන්න දාලා. Okay. එහෙම දාලා ඊපස්සේ මට ආවේ ෂෙෆ් කෙනෙක් නිසා මම ගත්තා මාස්ටර් ෂෙෆ් කියලා M අකුර තියෙන ඒප්‍රන් එකක්. ඒක මෙහෙම පැක් කරමු. පස්සේ මම ගත්තා මේක ඩෙකොරේට් කරන්න මෙන්න මෙහෙම ඩෙකොරේෂන් තියෙන ක්‍රිස්මස් ඩෙකොරේෂන් තියෙන මෙහෙම වැලක්. ඒක මෙහෙම දාලා මේක මෙහෙම දාලා හදාගන්නවා. අපේ කාමරේ කට්ටිය පොඩ්ඩක් දඟලනවා ගණන් ගන්න එපා ඉතින්. පස්සේ මෙන්න දාලා ඊට පස්සේ මම ගත්තා යාට බ්ලවුස් දෙකක්. ක්‍රිස්මස් බ්ලවුස් දෙකක්. මෙහෙම මේක අරගෙන මම වැහෙන්නේ නැති වෙන්න තියෙනවා. මම වැහුණත් හරි නෑනේ. Lisi go. ඊට පස්සේ මම ගත්තා මෙන්න මේ කැන්ඩල්ස්. සුවඳ හමන කැන්ඩල්ස් අරගෙන මෙන්න මේ තියලා සයිඩ් එකෙන් එන පැටෙන් නැති වෙන මේක ෂේප් එකේ තියලා පස්සේ මම ගත්තා තියෙන චොක්ලට්ස් everywhere. දාන චොක්ලට් පස්සේ ආයි මම ගත්තා මේ ක්‍රිස්මස් එකට හදලා තියෙන හැඳි. මෙන්න මේ තමයි ක්‍රිස්මස් හැඳි තියෙන්නේ. මේකේ ගෑරුපු සෙට් එකකුත් තිබ්බා. ඒ වුණාට ඒ චීෆ් කෝපි බොන්න ආගෙන මම මේක හැඳි සෙට් එකක් ගත්තා. පස්සේ අපි මේකත් පිටිපස්සෙන් සෙට් කරනවා. දුක්දන් කියලා පේනවනේ ලස්සනට. ඕකේ. ඊට පස්සේ ලස්සනට අපි මෙහෙම හදලා මෙහෙම තියලා උප්සි ඕකේ. පස්සේ මෙන්න මේකත් මම ගත්තා. මට පුළුවන් මේක මෙහෙම එල්ලන්න. නැත්නම් මේකත් තියෙනවා. මේ චොක්ලට් ටික මෙහෙම දාන්න. ඕකේ. පස්සේ අපි මේක දානවා. අපිට මේකේ තියෙනවා මේ වයර් සෙට් එකක්. ඒ සෙට් එකෙන් මේක මේ Yauri. එල්ලන්න පුළුවන්. Mau tuh boklang mau tuh bakai tinsu.
කයිදද? මේක දාන්න බෑ. මේක ඉඩ නැහැ. මම මේක දැම්මොත් මේ බොග්දාන් කියන එක කැත මේ පේන්නෙත් නැහැ. එතකොට ඒගොල්ලෝ කඩලා බලනකොට ලස්සනට පේන්නේ නැහැ. මං ගාව තව තියෙනවා චොක්ලට්. මං ඒ චොක්ලට් ටිකක් දානවා. චොකෝටොක්. ඉතින් මේ සාමාන්‍යයෙන් දෙන්නේ බර්ත්ඩේස් වලට. මම දැක්ක එක දවසක් බර්ත්ඩේ එකකට මේ චොකලට් එක දීලා තියෙනකොට කවුරු හරි ඒ ෂේෆ් කනවා. එහෙනම් මම මේක දෙන්නේ මෙහෙම දාලා. ඕකේ. ඔන්න අපිට ග්ලව්ස් එක තුරටත් දාන්න පුළුවන්. මේක අර බොක්ස් එකකට වගේ දාන්න නෙමෙයි මම හදන්නේ. මේ වටෙන් රැප් කරන්න. එතකොට හැමෝටම පේනවා මොනවද තියෙන්නේ. දැන් කඩලා බලන්න ඕනේ. එක්සයිට් කියලා එක්සයිට් වෙන්න ඕනේ. කඩලා බලන්න ඕනේ. එතකොට වටෙන්ම පේනවා මොනවද තියෙන්නේ කියලා. මම මෙන්න මේකක් දාන්න හිතනවා. මේක බ්ලවුස් එක. මේක නිකන් බ්ලවුස් එකක්. ඕනේ නේද? පස්සේ මම දානවා මේ එසන්ස්. මම මේක තෙම්ම එකෙන් ඕඩර් කරේ. මේක එසන්ස් තියෙනවා. මම මේක දානවා. සුවඳ පාවිච්චි කරන්නේ නැහැ නේ. කවුරුහරි පාවිච්චි කරන්නේ නැත්නම් ගෙවල් විතරක් තියෙන කට්ටිය. එකක් නම් මම එළියට අරගෙන බැලුවා. ඕනේ. මේක දාගන්න. දාලා. අනේ මේ දෙන්නේ පායිට. මේක බඳින්න නේද මම තියෙන්නේ. ඕකේ. ගිහින් එන්නම්. බයි. මෙන්න මෙහෙම තමයි මගේ සීක්‍රට් සැන්ටාගේ තෑගි සෙට් එක පේන්නේ. ලස්සනනේ? මම මේක රැප් කරගෙන එන්නම්කෝ. මෙහෙම තියලා මේක රැප් කරාපම ලස්සනට තියෙයි. රැප් කරගෙන එන්න. මට මේක පොඩ්ඩක් ඉඩ මදි. මට ඕන මෙන්න හතර වටේම පැක්. කපන්නේ කොටන්නේ නැති වර මෙහෙම එන්න ඕනේ. ලස්සන. Like this. I want like this. Wow. Ini balanya.
මම ඒක පැක් කරගෙන ඇවිල්ලා ඔයාලට මේ කෝල් එකක් ගන්නම්. මේ වීඩියෝ එකක් දාන්න.